ආයිබෝවන්. ඉතින් අපේ කතන්දර මාලාවේ දෙවනි කතාවත් අරගෙනයි මම ආවේ. අද අපි කතා කරන්න යන්නේ ජපානයේ තියෙන හරිම පැරණි ඒ වගේම ගොඩම් දිනෙක ආදරය කරන පුරාවෘත්තයක් ගැන. ඒ තමයි සඳ කුමරියගේ කතාව. හොඳයි. එහෙනම් අපි බලමු මේ ලස්සන කතාවේ මොකක්ද වෙන්නේ කියලා. කතාව පටන් ගන්නෙ මෙහෙමයි. දරුවෝ නැති හරිම දුප්පත් වයසක උණලී කපන කෙනෙකුයි එයාගේ බිරිඳයි ජීවත් වුණා. එයාලගේ ජීවිතයේ හරිම චාම්. ඒත් එයාලා සතුටින් හිටියා. හැමදාම උදේම මේ වයසක මිනිස්සයා කැලේට ගිහින් උණගස් කපලා එවයින් එක එක බඩු හදලා විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔහොම සාමාන්‍ය විදියට ගිවිලා ගියේ යාළගේ ජීවිතේ එකපාරටම සදාටම වෙනස් කරන පුදුම දෙයක් සිද්ධ වෙනවා. කතාවේ මේ කොටසින් අපි බලන්න යන්නේ ඒ ආශ්චර්යමත් සිදුවීම ගැනයි. හැමදාම වගේ කැලේ වැඩ කර ඉන්නකොට මේ වයසක මිනිස්සයා දකිනවා එක උණ පඳුරක් මැදින් හරිම අමුතු එලියක් එනවා. හරියට හඳ කිරණක් පොළවට බැහැලා වගේ. ඉතින් කුතුහලෙන් වගේම පුදුමෙන් එයා හිමීට එළිය තියෙන පැත්තට යනවා. අර දිලිසෙන උණ ගහ ඇතුලේ එයා දකින්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. අඟල් 3ක් විතරක් උස ලෝකයේ තියෙන හැම ලස්සනක්ම එකතු වෙලා හැදුනා වගේ පේන පුංචිම පුංචි මනුස්ස දරුවෙක්. මේ පුංචි දරුවා එයාලගේ ජීවිතේට ආවේ සතුට විතරක් අරගෙන නෙමෙයි, පුදුම වාසනාවකුත් අරගෙන. එදා ඉඳන් උණගස් කපන හැම වෙලාවකම ඒවා ඇතුලේ රත්තරන් කෑලි පිරීලා තිබුණා. ඒත් ඊටත් වඩා පුදුම දේ තමයි මේ පුංචි දරුවා හැදුණු වේගය. හරියට ඇස්සිල්ලකින් වගේ මාස 3ක් යද්දී එයා හරිම ලස්සන තරුණියක් බවට පත් වුණා. ඉතින් එයාලා මේ දරුවට නමක් දැම්ම කගුවා හිමේ කියලා. ඒකේ තේරුම තමයි දිදුලන සඳ කුමරියා. ඇත්තට මේ නම හොඳටම ගැලපුණා. මොකද එයාගේ ඇඟෙන් ආපු මෘදු එළිය නිසා එයාලගේ පොඩි ගෙදර දවල් රෑ දෙකේම හඳ එළියෙන් නැවිල්ලා වගේ තිබුණා. කගුයා හිමේගේ මේ අදහා ගන්න බැරි ලස්සන ගැන කතාව රට පුරාම පැතිරුණා. ඉතින් ඇගේ අත ගන්න බලාගෙන කුමාරවරු ප්‍රභූවරු ගණන් කරන්න බැරි තරම් පිරිසක් ආවා. ඒත් ඒ අතරින් කොහොම හරි ඇව දිනා ගන්නවාමයි කියලා හිතාගෙන හිටපු අදිෂ්ඨානශීලී තරුණියෝ 5 දෙනෙක් කැපිලා පෙනුණා. තමන්ට තියෙන ආදරය ඇත්තක්ද කියලා ඔප්පු කරන්න කියලා සඳ කුමරිය ඒ 5 දෙනාට පැවරුවේ කවතාවත් කරන්න බැරි වෙයි කියලා හිතෙන හරිම අමාරු කාර්යයන් පහ. ඒත් එයාලගේ ආදරය අවංකි එකක් නෙවෙයි. පළවෙනි කුමාරයා ඉන්දියාවට ගියා කියලා බොරුවක් කියලා අන්තිමට ළඟ පන්සලකින් හොරකම් කරපු කුණු පාත්‍රයක් ගෙනාවා. දෙවෙනියා දක්ෂ රත්තරන් බඩු හදන අය ලවා බොරු මැණික් කත්තක් හදාගත්තා. තුන්වෙනියා ගෙනාපු ගිනිමියාගේ හැම කියලා කියපු දේ ගින්දරට දාපු ගමන් පිච්චිලා අලු වෙලා ගියා. ඉතින් සඳ කුමරියගේ නුවණට මේ බොරු අහු නොවී තියෙයිද? කොහෙත්ම නැහැ. ඉතින් ඊතුරු දෙන්නත් අසාර්ථකයි. එක්කෙනෙක් තරුණු මුහුදු කුණාටුවකට අහු වෙලා යන්තම් ජීවිතේ බේරගෙන ආපහු ආවා. අනිත් කෙනාට ගමන පටන් ගන්නවත් හිතේ හයක් තිබුණේ නැහැ. ඉතින් බලනකොට කුමරියගේ අත ගන්න තරම් වටින කෙනෙක් ඒ 5 දෙනා අතරේ හිටියේ නැහැ. හැබැයි ඇගේ රූපේ ගැන කතාව නොහිතපු කෙනෙක් ළඟටත් ගියා. ඒ තමයි රටේම බලවත්ම කෙනා. දැන් තමයි කතාවට එන්නේ අලුත්ම ඒ වගේම බලවත්ම චරිතය. ඒ තමයි ජපානයේ අධිරාජ්‍යයා. දවසක් දඩයමේ යන අතරේ අධිරාජ්‍යයා සඳ කුමරියගේ ගේ යනවා. ඇයව දැක්ක පළවෙනි පාරෙන්ම ඒ මිනිස්සු ලෝකෙට අයිති නැති දිව්‍යමය ලස්සනට වශී වෙලා එයාගේ හිත යට යනවා. අධිරාජ්‍යයා උත්සාහ කළා එව මාලිගාවට එක්කන්න යන්න. ඒත් කුමරිය ඒකට තදින්ම විරුද්ධ වුණා. එයා කිව්වා මට බල කළොත් මම නිකම් හෙවණැල්ලක් වෙලා අතුරුදහන් වෙනවා කියලා. ඒක ඔප්පු කරන්න වගේ එයා ටිකෙන් ටික නොපෙනී යන්නත් පටන් ගත්තා. ඉතින් බලෙන් වැඩක් එන්නේ නැහැ කියලා තීරුම් ගත්ත අධිරාජ්‍යයා ආපහු ගියා. ඊට පස්සේ යාලා ආයෙ මුණ ගැහුනේ නැති වුණාට කවි සහ ලියුම් හරහා හරිම ලස්සන ඒ දුක්බර සම්බන්ධයක් යාලා අතර ගොඩනැගුණා. ඒ හැම කවියකින්ම ඇය හරිම මෘදු විදිහට පැහැදිලි කළා එයාට මේ පොළවේ කෙනෙක් විවාහ කරගන්න බෑ කියලා. කාලයත් එක්ක ඇයව හදාගත්ත දෙමව්පියෝ අමුතු දෙයක් දකින්න පටන් ගත්තා. පසළොස්වක පොය දවසට සඳ පායනකොට කුමරිය හඳ දිහා බලාගෙන ඉඳලා හරිම ගැඹුරු දුකකින් අඬනවා. අන්තිමට ඇය තමන්ගේ රහස හෙළි කළා. ඇය මේ ලෝකේ කෙනෙක් නෙවෙයි. ඇය අවිත් තියෙන හඳෙන්. කරපු වරදකට දඬුවමක් විදියට ටික කාලයකට පොළොවට එව්වට දැන් ආපහු යන්න කාලේ හරිලු. ඉතින් එළමෙන අගෝස්තු 15 වෙනිදා ඇයව ආපහු එට්ටන් යන්න හඳෙන් පිරිසක් එනවා කියලා ඒ කිව්වා. එක පැත්තකින් තමන්ගේ සැබෑ නිවහන අනිත් පැත්තෙන් තමඩ දිවිහිමිය නාදරේ කරපු මේ දෙමව්පියෝ. ඇගේ හිත දෙකට ඉරලා ගියා. මේ ආරංචිය අධිරාජ්‍යයටත් ගියා. තමන් ආදරය කරන කෙනාව නැති කරගන්න කොහෙත්ම සූදානම් නැති එයා ඇයව ආරක්ෂා කරන්න දැවන්ත සැලැස්මක් හැදුවා.
දෙදාවක හමුදාවක් හැගේ ගේ වටේට යොදවලා හන්දෙන් එන ඕනෑම කෙනෙක් එක්ක සටන් කරන්න ලෑස්ති වුණා. ඒත් මිනිස්සු බලයට දිව්‍යමය බලයක් නවත්වන්න පුළුවන්ද? නියමිත දවසේ රෑ වුණාම හන්දෙන් ලොකු වලාකුළක් පොළවට බහින්න පටන් ගත්තා. ඒකේ නාපු සැර එළියට සොල්දාදුවන්ගේ ඇස් පෙනුනේ නෑ. එයාලගේ අත්වල තිබුණු ආයුධ බිම වැටුණා. එයාලට කිසිම දෙයක් කරගන්න බැරිව ගියා. හොඳයි. දැන් අපි ඇවිත් ඉන්නේ මේ කතාවේ අවසාන. හරිම සංවේදී කොටසට. ඒ තමයි කුමරියගේ සමුගැනීම සහාය මේ පොළව මත ඉතිරි කරලා ගිය දේවල් ගැන. අර දිව්‍යමය රථයට නගින්න කලින් එයා තමන්ගේ ආදරණීයන්ට සමුගැනීමේ තෑගි කීපයක් තියලා ගියා. දුකෙන් කඩා වැටුණු දෙමව්පියන්ට සනසිලි වචන එක්ක එයා ඇඳන් හිටපු සලුවත් අධිරාජ්‍ය වෙනුවෙන් අන්තිම ලියුමකුයි විශේෂම තෑග්ගකුයි එයා තියලා ගියා. අධිරාජ්‍යයට දුන්නේ විශේෂ තෑග්ග තමයි ජීවයනේ අමෘතය. ඒ කියන්නේ ඒක බිව්වොත් ඕනම කෙනෙක්ට කවදාවත් මැරෙන්නේ නැතුව සදාකාලිකව ජීවත් වෙන්න පුරුවන් වෙන දිව්‍යමය පානයක්. ඒත් අධිරාජ්‍යයා ඒ ත්‍යාග ගත්තේ නෑ. එයා කිව්වා සඳ කුමරිය නැති ලෝකයක සදාටම ජීවත් වෙලා කිසිම වැඩක් නෑ කියලා. ඒ නිසා එයා තමන්ගේ සේවකයන්ට අනකලා අර අමරණීය වෙන බෙහෙතයි ඇගේ අන්තිම ලියුමයි අරගෙන ගිහින් ජපානයේ තියෙන උස්සම කන්ද උඩ පුච්චලා දාන්න කියලා. එදා ඉඳන් ඒ කන්ද මුදුනෙන් හැම වෙලෙම දුමක් උඩට නගිනවා කියලා තමයි කියන්නේ. ඉතින් මිනිස්සු ආදටත් ප්‍රශ්නයක් අහනවා. ඒ ෆූජි කන්දේ ගිනි කන්දේ නගින දුමද? එහෙමත් නැත්නම් කවදාවත් නොමැරෙන අධිරාජ්‍යයෙකුගේ ආදරයේ දුමාරේද කියලා. ඇත්තටම මේ පුරාවෘත්තය ආදරය, අහිමිවීම සහ මතකයන් වල තියෙන බලය ගැන අපේ හිතවලට කතා කරනවා.